වගාවටත් හැමදාම එකම විදිහටද කෘමිනාශක ගහන්නේ. කෘමිනාශක මොන විදිහට ගැහුවත් ඔයාලට තාම එකෙන් හරියට ප්‍රතිඵලයක් නැද්ද? එහෙනම් මම මේ කියන විදිහට try එකක් දීලා බලන්න. මෙන්න මේ විදිහට තමයි අපි අපේ වගාවට කෘමිනාශක ස්ප්‍රේ කරන්නේ. එහෙනම් අපි අද වීඩියෝ එකෙන් බලමු අපි ස්ප්‍රේ කෘමිනාශක බෙහෙත් මොනවාද ඒක හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ වගේ සැෂේ පැකට් එකක එනවා. මේකට කියන්නේ Proclaim 5SG. හරිද? මේක කෘමිනාශකයක්. එමාමෙක්ටින් benzoid 5% ඔහොම කියලා තියෙනවා විස්තර වගේක්. කොහොම හරි මේකේ නම ඇවිල්ලා Proclaim 5SG. මේකෙන් එක සැෂේ පැකට් එකකට අපි මික්ස් කරනවා මෙන්න මේක. මේක ඇවිල්ලා HB Insecta කියලා තමයි මේ බොටල් එකේ ගහලා තියෙන්නේ. HB Insecta. එතකොට මේකෙන් මිලිලීටර් 15ක ප්‍රමාණයක් එක්ක මෙන්න මේ වගේ සැෂේ පැකට් එකක් මික්ස් කරනවා. හොඳට මික්ස් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක වතුරත් එක්ක මික්ස් කරලා ටැංකියකින් ස්ප්‍රේ කරන්නයි ඕනේ. මුලට නෙමෙයි දෙන්නේ. ගහට ස්ප්‍රේ කරන්න ඕනේ. දැන් අනු ස්ප්‍රේ කරන ගමන් ඉන්නේ මම යාට මේක මික්ස් කරලා හදලා දෙන ගමන් තමයි ඉන්නේ. මේකෙන් අපේ වගාවට පැකට් 4ක් යනවා guys. හරි? අපි ටැංකි 4ක් ගහනවා මේ සැෂේ පැකට්ස් 4ක් මික්ස් කරලා. හරිද? අපි දැන් බලමු මේක හදාගන්න විදිහ. මෙන්න මේ වගේ කප් එකකට මම දැන් මේ සැෂේ පැකට් එක දාගන්නවා. ඊට පස්සේ ඒකටම HB Insecta කියන එකෙන් මිලිලීටර් 15ක ප්‍රමාණයක් මික්ස් කරන්න ඕනේ. මේ විදිහට මැනලා අරගෙන මික්ස් කරන්න. අනිත් දේ තමයි guys මේක මාරම සැරයි, මාරම විසයි. ඒ හින්දා මේ හරිම පරිස්සමෙන් පොඩි ළමයි අතරට යන්න දෙන්නේ නැතුව ඕගොල්ලොත් හරි පරිස්සමෙන් තමයි මේක කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි කෝටු කෑල්ලක් අරගෙන ඒක හොඳට මික්ස් කරන්න ඕනේ. මික්ස්. මේක ස්ප්‍රේ කරනකොට ඕගොල්ලෝ හොඳට ගහේ කොළවලට උඩටයි යටටයි හොඳට ස්ප්‍රේ කරන්න. හොඳට ගහේ කොළවලට මේක වදින්න. කෘමිසත්තු ඉන්නවනම් ශනික මේකට විනාශ වෙලා යනවා. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ බකට් එකකට වතුර ටිකක් පුරව ගන්නවා. සම්පූර්ණ නෙමේ. සාමාන්‍ය ටිකක් විතර පුරවගෙන දැන් අපි මේ බෙහෙත් ටික මෙන්න මේ වතුර එකට මෙන්න මේ විදිහට දා ගන්නවා. හොඳට ඒ බෙහෙත් ටික වතුරත් එක්ක මික්ස් කරන්න. ඊට පස්සේ ඔයාලා ස්ප්‍රේ කරන ටැංකියට මේක දාලා ඒ ටැංකියේ පිරෙන්න වතුර ඊට පස්සේ දාලා ආයි පොඩ්ඩක් මේ බට කෑල්ලක් දාලා ආයි චුට්ටක් ටැංකිය ඇතුළ මික්ස් කරලා ස්ප්‍රේ කරන්න තමයි තියෙන්නේ. තව දෙයක් තමයි කෘමිනාශක ගහනකොට ඔයගොල්ලෝගේ වගාවට අවුව තියෙන වෙලාවට දෙන්න එපා. මොකද එතකොට අපි ස්ප්‍රේ කරපු ගමන් මේක වේලිලා යනවා අවුවට. වැස්සට කරන්නත් එපා, අවුවට කරන්නත් එපා. අවුව බැහැලා ගියාම කරන්න. මෙන්න මේ වගේ ටයිම් එකට තමයි කෘමිනාශක ස්ප්‍රේ කරන්න හොඳ. හවස් වරුව. තව දෙයක් තමයි එකම කෘමිනාශකයේ දිගටම පාවිච්චි කරන්නත් එපා. අපි ಜಾති 5ක් විතර යූස් කරනවා කෘමිනාශක වර්ග. මේ ඒ පහෙන් එකක්. මේ Proclaim 5SG කියන සැෂේ පැකට් එකයි මේ HB Insecta කියන දියර වර්ගයයි මේක අපේ එක කෘමිනාශක බෙහෙතක්. තව වර්ග 4ක් අපි යූස් කරනවා. එකම දේ එකම දිගට දෙන්න හොඳ නැහැ. මොනවාද ඔයගොල්ලෝ ඇප්ලයි කරන කෘමිනාශක බෙහෙත් මොනවාද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ගැන අලුතෙන් දැනගත්ත කෙනෙක් නම් එයත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අද වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ යම්කිසි දෙයක් ඔයගොල්ලෝගේ වගාව සම්බන්ධව දැනගත්තා නම්. එහෙනම් ගිහින් එන්නම්. බයි.